අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ එදිනෙදා කතා බහ කරනකොට ජපානයේ තුල වැදගත් වෙන කාලය සම්බන්ධ පද කිහිපයක් ගැන. බලන්න මේවා මීට කලින් ඔයාලා අහලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අද ඉගෙන ගන්න. පළවෙනි එක තමයි ඉමා. ඉමා කියලා අපි සාමාන්‍යයෙන් සිංහලෙන් අදහස් කරන්නේ දැන් කියන දේ. දැන්. ඉමා කියලා කියනවා දැන් කියලා කියන්න. උදාහරණයක් විදිහට දැන් කෑවා විතරයි. ඉමා තබෙතා තොකොරෝ දෙස්. ඉමා තබෙතා තොකොරෝ දෙස්. දැන් කියන අදහසට ජපන් වලින් භාවිතා කරනවා අපි ඉමා කියලා. ඊළඟ පදේ තමයි ගොසෙන්. ගොසෙන් කියලා අපි කියනවා පෙරවරු කියලා කියන්න. පෙරවරු කියන්න ජපන් වලින් භාවිතා කරනවා ගොසෙන් කියලා. උදාහරණයක් විදිහට පෙරවරු 6ට නැගිටිනවා. පෙරවරු 6ට නැගිටිනවා. එතකොට අපි ජපන් වලින් කියනවා ගොසෙන් රොකුජිනි ඔකිමස්. ගොසෙන් රොකුජිනි ඔකිමස්. පෙරවරු 6ට නැගිටිනවා. ඊළඟ පදේ තමයි ගොගෝ. ගොගෝ කියලා අපි කියනවා පස්සරු කියලා කියන්න. පස්සරු කියන්න අපි ජපන් වලින් කියනවා ගොගෝ කියලා. එතකොට උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම තාත්තා පස්සරු 4ට විතර ගෙදර එනවා. තාත්තා පස්සරු 4ට පමණ ගෙදර එනවා. එතකොට අපිට ඒක කියන්න පුළුවන් චිචිවා ගොගෝ යොජිගොරෝ උචියේ කයිරිමස්. චිචිවා ගොගෝ යොජිගොරෝ උචියේ කයිරිමස්. ඊට පස්සේ ඊළඟ පදේ තමයි මයිනිචි. මයිනිචි කියලා කියන්නේ හැමදාම කියන අදහස. මේ මයි කියන පදය කාලය සම්බන්ධ පදයකට ඉස්සරහන් ආවොත් ඒකෙන් අදහස් වෙන්නේ හැම කියන එක. හැම උදේම, හැම රෑම, හැම මාසෙම, හැම අවුරුද්දෙම කියන අදහස දෙන්න මේ මයි කියන එක පාවිච්චි කරනවා. එතකොට මයිනිචි කියලා කියන්නේ හැමදාම කියන අදහස. උදාහරණයක් විදිහට හැමදාම උදේට කාලා ඉස්කෝලේ යනවා. හැමදාම උදේට කාලා ඉස්කෝලේ යනවා. අපිට කියන්න පුළුවන් මයිනිචි අසගොහන් නො තබෙතේ ගක්කෝ එ ඉකිමස්. මයිනිචි අසගොහන් නො තබෙතේ ගක්කෝ එ ඉකිමස්. හැමදාම උදේට කාලා ඉස්කෝලේ යනවා. ඊළඟ පදේ තමයි මෝසුගු. මෝසුගු කියන්නේ නොබෝ දිනකින් කියන අදහස. නොබෝ දිනකින් කියලා අපි ජපන් වලින් කියන භාවිතා කරනවා මෝසුගු කියන පදය. උදාහරණයක් විදිහට මම තව නොබෝ දිනකින් රැකියාවකට යනවා. මම තව නොබෝ දිනකින් අලුත් රැකියාවකට යනවා. මෝසුගු අතරශි ශිගොතො ni ikimas. මෝසුගු අතරශි ශිගොතො ni ikimas. ඊළඟ පදේ තමයි ඉත්සුමෝ. ඉත්සුමෝ කියලා කියනවා නිතරම කියන අදහස දෙන්න අපි ජපන් වලින් භාවිතා කරනවා ඉත්සුමෝ කියන පදේ. උදාහරණයක් විදිහට මම නිතරම පිහිනන්න පූල් එකට යනවා. මම නිතරම පිහිනීම් කටයුතු කරන්න පූල් එකට යනවා. එතකොට කියන්න පුළුවන් ඉත්සුමෝ ඔයොගිනි පූරුවේ ඉකිමස්. ඉත්සුමෝ ඔයොගිනි පූරුවේ ඉකිමස්. නිතරම පිහිනීම් කටයුතු කරන්න පූල් එකට යනවා. ඔයත් ජපන් භාෂාව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? මුල ඉඳන් සරලව ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයත් කැමතිද? එහෙනම් අදම මේ නම්බර එකට WhatsApp කරන්න.